2026 වෙනකොට ඔයත් iPhone X එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? එහෙම නැත්නම් මේ වෙනකොටත් iPhone X එකක් භාවිතා කරනවද? අද අපි මේ වීඩියෝෙන් කතා කරමු iPhone X එක ගැන. 2026ට මේක ගැලපෙයිද? 2026 දී අපිට මේක මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන? ඒ වගේම මේ ගෙවන ගන්නට වටිනවද? මෙන්න මේක දේවල් අද අපි මේ වීඩියෝෙන් කතා කරමු. මේ වීඩියෝ එක බලන්න ඕනේ. දැනට මාකට් එකේ රුපියල් 25000ත් 40000ත් වගේ අතර මුදලකට ඔයාලට මේ iPhone X එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මේ වගේ ප්‍රයිස් එකකින් ටිකක් ලොකු මුදලක් ඔයාගේ ආසාවට ඔයා වැරදි ෆෝන් එකක් බයි කරලා ඔයාගේ සල්ලි අපතේ දාන්න එපා. YouTube videos වලට content create කරන මේ දේවල් වලට මේ iPhone X එක හොඳ නැද්ද? ඒ වගේම 2026 දී Apple update නතර වෙලා අපිට මේ ෆෝන් එක iPhone 4S එක 5S එක වගේ විසික් කරලා දාන්න. ඒ වගේම ඔයාලට දෙන ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම මේ වීඩියෝෙන් අරන් එනවා. මේ වීඩියෝ එක බලනකොට වැදගත්ම හේතුවක් වෙන්නේ මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ අනිත් වීඩියෝස් වල වගේ ගොඩාක්ම ටෙක්නිකල් පැත්තෙන් ගැඹුරට ගිහිල්ලා නෙවෙයි. ඉතින් ඕනම ෆෝන් යූසර් කෙනෙක්ට තේරෙන විදිහේ සරලම ටෙක්නිකල් සයිඩ් එකෙන් තව මේ වීඩියෝ එකෙන් මේ ෆෝන් එක ගැන කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. iPhone X කියන්නේ 2017 රිලීස් වුණු ෆෝන් එකක්. ඉතින් පළවෙනි වතාවට Apple notch එකක් පාවිච්චි කරේ මෙන්න මේ ෆෝන් එකට. 2026 වෙනකොට මේ 2017 රිලීස් කරපු ඩිසයින් එක පරණ ඩිසයින් එකක් වුණා. තාම මේ ඩිසයින් එකේ හොඳ ක්වොලිටි එකක් වගේම මේක යුනික් ඩිසයින් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් iPhone X එකට කලින් ආපු සීරීස් එකේම තිබ්බ ඩිසයින් එකට වඩා වෙනස්ම අලුත් ඩිසයින් එකක් මෙන්න මේ iPhone X එකට අරන් තිනවා. ඒ වගේම iPhone X එකෙන් පස්සෙත් මේ ඩිසයින් එක වෙන ෆෝන් වලට පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ ඩිසයින් එක යුනික් ඩිසයින් එකක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඩිසයින් එක ගත්තොත් මම කලින් කිව්වා වගේ හොඳ ප්‍රීමියර් ලුක් එකක් තියෙනවා. ෆෝන් එකේ වම් පැත්තට આવත් ෆෝන් එකේ පවර් බටන් එක වගේම ෆෝන් එකේ යට පැත්තට આવත් ස්පීකර් දෙකක් වගේම charging port එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තට આવත් volume up button එක down button එක වගේම silent button එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ display එක ගැන කතා කරමු. මුලින්ම crop design එක නැතිව ආපු iPhone එක තමයි මෙන්න මේ ෆෝන් එක. display size එක ගත්තොත් අඟල් 5.8ක display එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම first time face ID එක ආවෙ මෙන්න මේ iPhone X එකේ. ඉතින් මේ iPhone X එකේ face ID එක තාමත් අපිට හොඳ ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බොඩි එක ගැන කතා කරොත් මේකේ තියෙන ග්ලාස් බොඩි එකක්. ඉතින් මේ ග්ලාස් බොඩි එක නිසා අපි මේ බොඩි එක පොඩ්ඩක් කෙයා කරන්න ඕනේ. මොකද මේක ඩ්‍රොප් වුණොත් වගේ දේවල් වලදී මේ ග්ලාස් එක ක්‍රැක් වෙන්න පුළුවන්. ෆෝන් එකේ ඩිසයින් එක ඩිස්ප්ලේ වගේ දේවල් අපි සරලව කතා කරා. දැන් අපි කතා කරමු ෆෝන් එකේ කැමරා එක ගැන. මේක තමයි ඉම්පෝටන්ට්ම පොයින්ට් එක. මොකද ගොඩක් අය බලන් හිටියේ දැක්කම මේ iPhone X එකේ කැමරා එක 2028ත් ගැලපෙයිද කියලා. කැමරා එකේ ස්පෙක්ස් ගත්තොත් ඩුවල් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේන් කැමරා එක 12 මෙගාපික්සල් වගේම wide angle සහ ටෙලිෆොටෝ ලෙන්ස් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝස් ගත්තොත් 4K වීඩියෝස් අපිට රෙකෝඩ් කරන්න පුළුවන්. ෆ්‍රන්ට් කැමරා එක ගත්තොත් 7 මෙගාපික්සල් වගේම 2.2 අපිට එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම 180p එනකම් වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් අපි මේ මේන් කැමරා එකේ ක්වොලිටි එක ගැන පොඩ්ඩක් කතා කරොත් සාමාන්‍යයෙන් 2026 දිත් වලට හොඳ වැඩක් ගන්න පුළුවන් මේ කැමරා එකෙන්. ෆොටෝග්‍රැෆි පැත්ත බැලුවොත් පෝර්ට්‍රේට් හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝග්‍රැෆි එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේට් පැත්තෙන් කතා කරොත් හොඳ ක්වොලිටි එකක් මේ කැමරාවෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩේ ලයිට් එකකදී වගේ ඔයාලට හොඳ අවුට්පුට් ටයිම් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම ලෝ ලයිට් එකකින් නම් ඔයාලට මේකේ කැමරා එක පොඩ්ඩක් අඩුවෙන් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් කොහොම වුණත් 2026 දිත් මේ කැමරා එකෙන් අපිට හොඳ වැඩක් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. ඒ වගේම මේකේ ස්ටැබිලේෂන් ගතිය පොඩ්ඩක් තියෙන නිසා අපිට හෑන්ඩල් වීඩියෝ කරන්නෙම මාර පහසුයි. මොකද ගොඩක් හෙලවෙන ගතිය අඩුයි වෙන ෆෝන් එකක සාපේක්ෂව. ඉතින් මේ කතා කරපු දේවල් එක්ක මට හිතෙනවා මේ කැමරා 2028ට රෙකමන්ඩ් කරන්න පුළුවන් කියලා. දැන් තමයි ගොඩක් අය බලන් හිටපු පොයින්ට් එක. ඉතින් අපි කැමරා එක ගැන කතා කරා, ඩිස්ප්ලේ, ලුක් එක මේ හැමදේම ගැන කතා කරා. 2026 කියන්නේ අපිට ෆෝන් එක යූස් කරන ටිකක් හොඳ බැටරි ලයිෆ් එකක් අවශ්‍ය නැහැ. මොකද දැන් තියෙන ඇප්ලිකේෂන් වගේ දේවල් රන් කරන්න අපිට හොඳ බැටරි එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඉක්මනටම කතා කරමු මේ iPhone X එකේ බැටරි 2028ට ගැලපෙනවද කියලා. ඒකේ බැටරි කැපැසිටි එක ගත්තොත් 2716ක ලිතියම් අයන් බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයා මේ iPhone X එකේ මම නැත්නම් පර්චේස් කරන්න ඉන්න iPhone X එකේ තියෙන ඔරිජිනල් බැටරි එක නම් මේ බැටරි එක ඉක්මනටම ඩ්‍රේන් වෙනවා. මොකද මේ වෙනකොට අවුරුදු 9කට ආසන්න කාලයක් මේ ෆෝන් එක රිලීස් වෙලා. ඉතින් ඒ නිසා ඔරිජිනල් බැටරි එක නම් තාම තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම බහිනවා. නමුත් මේ වෙනකොට සෙල් කරන තියෙන ගොඩාක්ම iPhone වල ඔරිජිනල් බැටරි එක අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අවුරුදු 9ක් විතර පරණ මොඩල් එකක් කියන්නේ අනිවාර්යෙන් බැටරි රිප්ලේස් කරලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න ෆෝන් එකේ බැටරි එක ඔරිජිනල් බැටරි 99% වගේ කියනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බූස්ට් කරලා දෙන්න. ඒ වගේම කියන්න ඕනේ අර iPhone එක මිලදී ගද්දී ඔයා බලන්න ඕනේ කරුණු ගැන වගේ දේවල් වීඩියෝ එක අවශ්‍ය නම් එකත් පහලින් කමෙන්ට් කරන්න. මොකද ඒකත් ගොඩක් අය වැදගත්. අලුතෙන් iPhone එක මිලදී ගන්න ඉන්නවා නම් ඔයා කැමරා එක ගොඩක් යූස් කරනවා නම් කලින් කිව්වා වගේ කැමරා එකෙන් හොඳ වීඩියෝස් ෆොටෝස් වගේ දේවල් ඔයා නිතරම වගේ කැප්චර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ බැටරි එක ඉක්මනටම බහිනවා. ඉතින් ඔයාලට පුළුවන් බැටරි රිප්ලේස්මන්ට් එකකට යන්න. එහෙම නැත්නම් පවර් බැංක් එකක් වගේ යූස් කරන්න. ඉතින් පවර් බැංක් එකත් කොටුවෙන් ගන්න පවර් බැංක් නම් නෙවෙයි. ටිකක් හොඳ ක්වොලිටි එකේ තියෙන පවර් බැංක් එකක් යූස් කරන්න බලන්න. එතකොට ඔයාලට මේ ෆෝන් එකෙන් මහා ලොකු ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි. ඉතින් ඔයාලට කේබල් එකෙන් හැමතැනම යන්න බෑ වගේ නම් ඔයාලට පුළුවන් වයර්ලස් charging support කරන පවර් බැංක් එකක් මිලදී ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔය ෆෝන් එකේ
වයර්ලස් චාර්ජින් අර charge කරගන්න. ඉතින් මම හිතනවා මේ වගේ බජට් එකකට අපිට මිලදී ගන්න පුළුවන් හොඳ performance තියෙන ෆෝන් එකක බැටරි එක බහින එක මහා ලොකුවට අපිට හිතන්න දෙයක් නෙමෙයි කියලා. ඒක normal දෙයක්. මොකද මේ වෙනකොට ෆෝන් එක රිලීස් කරලා ගොඩක් කල් වෙනවා. ඉතින් ඒ නිසා power bank එකක් වල පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලට මේ ෆෝන් එකෙන් ටිකක් ගේමක් ගහගන්න පුළුවන්. බැටරි කොච්චර quality උනත් වැඩක් නැහැ. අපිට daily use කරන්න පුළුවන් application softwares වගේ දේවල් අපිට use කරගන්න බැරි වෙනවනම්. ඉතින් අපි දැන් කතා කරමු මේ ෆෝන් එකට ඉදිරියට updates එයිද නැහැ. එහෙම නැත්නම් මේ තියෙන application අපිට තව කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේද? ෆෝන් එක මේ අවුරුද්දේම අපිට visit කරලා දාන්න වේද කියලා. daily usage එකට මම කලින් කිව්වා වගේ හොඳ high quality resolution එකක් තියෙන display එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේකේ film එකක් බලනකොට YouTube video එකක් බලනකොට හොඳ quality එකක් experience කරන්න පුළුවන් මේ display එකෙන්. තව චුට්ටක් ඉස්සරහට කතා කරොත් මේකේ social media application පාවිච්චි කරනවා නම් අපිට YouTube, WhatsApp, Facebook, Instagram මේ වගේ social media දැනට පාවිච්චි කරගෙන යන්න පුළුවන්. නමුත් මේකේ updates නැති නිසා අපිට ඉදිරියට මේ application භාවිතා කරන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් normal call, message මේ වගේ දේවල් වලට මේ phone එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ටිකක් බර app එකක් පාවිච්චි කරනවා නම් මේ phone එක පොඩ්ඩක් smooth මදි වෙන්න පුළුවන්, lag වෙන්න පුළුවන්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා වගේ මේක ටිකක් පරණ release වෙන phone එකක්. ඒ නිසා මේ phone එක 2026 දී අපිට ගොඩක් heavy apps use කරන්න අමාරුයි. ඉතින් ඔයාලට normal apps පාවිච්චි කරන social media පාවිච්චි කරන වගේ දේවල් වලට හොඳ phone එකක් විතර බලා ගන්න පුළුවන් 2026 දීත් අපිට. ඒ වගේම මේකේ storage එක ගොඩක් පොඩි නම් අපිට videos record කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔයා content create කරනවා වගේ මේ phone එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් තරම් 128 256 වගේ storage එකක් තියෙන phone එකකට යන්න බලන්න. මොකද මේකට අපි chips පාවිච්චි කරන්න බෑ iPhone වල ඒකවල දාන්න නැති. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ටිකක් storage වැඩි phone එකකට යන්න බලනවා content create වල phone එක මිලදී ගන්නවා නම්. කලින් පොයින්ට් එකට පොඩ්ඩක් ලාවට වගේ වුණා අප්ඩේට්ස් නැති වෙන්න පුළුවන් ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන් කියන කතාවක් ගැන. ඩේලි යූසේජ් එක කොච්චරවත් වැඩක් නැහැ. මම කලින් කිව්වා වගේ අපිට ෆෝන් එකට apps පාවිච්චි කරන්න බෑ නම් අප්ඩේට්ස් එන්නේ නැත්නම් මෙන්න මේ වගේ දේවල් නිසා අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ අප්ඩේට්ස් ඉදිරියට එයිද එහෙම නැත්නම් අපිට මේ තියෙන ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන් තව කොච්චර කාලයකට වගේ දේවල් වලද එහෙම නැත්නම් ෆෝන් එක විසික් කරලා දාන්න නේද කියලා. ඉතින් මේ iPhone X එකේ fans වලට කියන්න තියෙන්නේ මේකේ ඉදිරියට යන අප්ඩේට්ස් නම් ලිමිට්ස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට සාමාන්‍යයෙන් යන iOS latest version එක iOS 26 එක. ඉතින් 26 එක මේ ෆෝන් එක අපිට දාන්න වෙන්නේ නැහැ. ඉතින් මේකේ latest update එක ඉතින් 15.7 update එක. ඉතින් මේ update එකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් WhatsApp පාවිච්චි කරන YouTube, Facebook, Instagram මේ වගේ application පාවිච්චි කරන්න. නමුත් අවුරුද්දක් එකමාරක් නැත්නම් අවුරුදු දෙකක් වගේ යනකොට අපිට මේ WhatsApp YouTube වගේ දේවල් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් දැනටමත් YouTube එක නම් ගොඩක් iPhone 7 එකට 7 Plus එකට වගේ support නැති වෙගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ෆෝන් එකත් තව අවුරුදු එකමාරකින් විතර අපිට මේ YouTube එක ලිමිට් වෙන්න පුළුවන්. නමුත් ඔයාලට Safari හරහා YouTube පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම WhatsApp එක අවුරුදු දෙක තුනකින් වගේ ඔයාලට නැති වෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයාගේ main device එක විදිහට මේ ෆෝන් එක use කරන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් තව අවුරුද්දක් වගේ ඇතුළත ඔයාලට පුළුවන් නම් මේ ෆෝන් එකට අප්ඩේට් වෙන්න ඒක ගොඩක් හොඳයි. මොකද අපිට එදිනෙදා අවශ්‍ය වෙන WhatsApp එක පවා මේ අවුරුදු දෙකකින් විතර නැති වෙන නිසා ඔයාලට මේක දීර්ඝ කාලිනව පාවිච්චි කරන ෆෝන් එකක් විදිහට මට recommend කරන්න අමාරුයි. හරි. අපි දැන් මේ iPhone X එක ගැන user කෙනෙක් විදිහට අපි දැනගන්න ඕන දේවල් ගැන සම්පූර්ණම දේවල් විස්තරේ කතා කරලා ඉවරයි. මම ඔය වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වනේ මේ වීඩියෝ එක බලන්න ඕනි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ user කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් සරලම technical part එකකින් කියලානේ. ඉතින් අපි දැන් මේ phone එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඔයාලා user කෙනෙක් විදිහට දැනගන්න ඕන දේවල් දැන් මේ විදිහට දැනගෙන ඉවරයි. වීඩියෝ එක මේ වෙනකම් බලපු කෙනෙක් නම් ඉතින් අපි දැන් overall බලමු අපි 2026 දී මේ phone එක ගෙවන ගන්න වටිනවද කියලා. හරි. මේකේ ගෙවන මුදල ගැන අපි සරලවම කතා කරමු. මේ ගෙවන මුදලට අපිට වටින තත්ත්වයක මේවා දවස්වල තියෙනවා. නමුත් බැටරි නම් එක ගොඩක් weak. So අපි final answer එකට ගිහින් බලුවොත් low budget phone එකකට iPhone X එක පාවිච්චි කරලා iPhone experience එක ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලට මේ phone එක recommend කරන්න පුළුවන්. ඒ වගේම second phone එක විතර කියන්නේ තමන්ගේ main device එක නෙමෙයි. තමන්ගේ second phone එක විතර පාවිච්චි කරනවා නම් ඔයාලට මේ phone එක මේ ගෙවන ගන්න වටිනවා. ඒ වගේම ඔයාලා beginner YouTuber කෙනෙක් නම් content creator කෙනෙක් වගේ නම් ඔයාලට මේ phone එකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට 4K හොඳ quality cam එකකින් record කරගන්න පුළුවන්. daylight එකදී වගේ record කරන්න බලනවා නම් ඒ කියන්නේ outdoor record කරන කෙනෙක් වගේ නම් ඔයාලට super camera එකක් මේකේ බලා ගන්න පුළුවන්. නමුත් 2026 දී මේක main device එකක් විදිහට වගේ එදිනදා වැඩ කටයුතු හැමදේම වගේ මේ phone එක කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ phone එක ඔයාලට recommend කරන්න ඇත්තටම අමාරුයි. ඒක camera side එකට වෙන phone එකක් හොයනවා නම් මේ iPhone X එක වගේ camera side එකට වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේක අප්ඩේට් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් කොහොමද දැන් අද ගෙනාව වීඩියෝ ගැන අද වීඩියෝ එකෙන් අරන් ආවේ iPhone X එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් කතා කරා user කෙනෙක් විදිහට iPhone X එක ගැන දැනගන්න ඕනේ දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුව. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න මම හිතන්නේ දැන් මේනකොට මාස 6ක් විතර ඇති වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඉතින් සමා වෙන්නේ ගැන. ඉතින් පුළුවන් විදිහට පුළුවන් වෙලාවට වීඩියෝ එක අරන් එනවා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තව ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වගේ iPhone එක පාවිච්චි කරන බලාපොරොත්තු වෙන iPhone එක මිලදී ගන්න බලාපොරොත්තු වෙන යාළුවෙක් කෙනෙක්ට share කරන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකට සුබම සුබ දවසක්. thank you මේ වීඩියෝ එක බැලුවට.